කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එකෙන් මමයි මගේ අම්මයි නංගි එක්ක ගිය පොඩි ට්‍රිප් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි තුන්දෙනා බතලෙගොඩ ආවේ නංගිගේ පොඩි වැඩකට. ඉතින් බලන්නකො මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඇත්තමයි පුදුම ලස්සනක් තියෙන්නේ. කුඹුරු යායත් එක්ක මේ පරිසරය පුදුම ලස්සනයි. ඉතින් නංගිගේ වැඩේ ඉක්මනින්ම ඉවරුණ හින්දා අපි කතා වුණා ඇතුගල යමු කියලා. ඉතින් අපි තුන්දෙනා හරිම විනෝදෙන් තමයි මේ ගමන යන්න පටන් ගත්තේ. මොකද මගේ අම්මා හරිම ආසයි මේ ඇතුගල යන්න. ඉතින් අපි තුන්දෙනා පයින්ම මේ ගමන යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට ඉතින් ගමන දුරයි වගේ දැනුණා. ඉතින් අපි ටිකක් දුර පාරකින් තමයි ගිහින් තිබුණේ. ඒ වුණාට මේ ගමන හරිම ලස්සනයි. ඉතින් අවසාන ටික යනකොට මම සෙරපු දෙක අතේ තමයි අරගෙන ගියේ. කොහොම හරි ඉතින් අපි ඇතුගල මුදුනටම ආවා. ඉතින් අපි අරන් ගියපු මල් ටිකත් පූජා කරලා එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා දැන් මේ පන්සලට යන්න තමයි හදන්නේ. මෙතනත් හරිම ලස්සනයි. ඒත් ඉතින් මායි නංගි මුලින්ම කිව්වා යන්න ඕනේ නෑ දැන් අපි ගෙදර යමු කියලා. අපේ අම්මා ඉතින් අපි දෙන්නව බලෙන්ම තමයි මෙතෙන්ට එක්කන් ගියේ. මෙතනත් ඉතින් පඩිපෙල් තියනවා උඩට යන්න. ඉතින් අපි තුන්දෙනා ඇතුගල ළඟට ආවෙත් පයින්මනේ. ඉතින් මට නම් හරිම මහන්සි මගේ කකුල් දෙක හොඳටම රිදෙනවා. ඉතින් අම්මයි මායි නංගි මේ විදිහට ඇවිදින්න ගියේ ගොඩ දවසකින්. ඉතින් මම මේ වීඩියෝ එක YouTube එකට දාන්නේ මේ වීඩියෝ එක මගේ ජීවිතයේ හරි ලස්සන මතකයක් නිසා. ඉතින් අම්මයි නංගි එක්ක මේ ගෙවෙන මොහොතවල් වලට මම හරිම ආසයි. ඉතින් අම්මා මාවයි නංගිවයි මෙතෙන්ට බලෙන් වගේනේ එක්කන් ආවේ. ඒ එක්කන් ආවට කිසිම වරදක් නැහැ. ඇත්තටම මේ තැන පුදුම ලස්සනක් තියෙන්නේ. මෙතනට ආවට පස්සේ ඉතින් යන්නත් බෑ වගේ. ඒ තරම්ම ලස්සනයි. ඉතින් අපේ පුංචි ලංකාව ඇතුලේ මේ තරම් ලස්සන දේවල් තියනවද කියලා හිතෙනවා මෙහෙම ආවහම. ඉතින් මේ පන්සලට ගියාම එහා පැත්ත බැලුවාම ඇතුගල බුදු පිළිමෙත් පේනවා. හරිම ලස්සනයි. ඉතින් අපි බහිනකොට අපි ආපු පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන් තමයි බැස්සේ. ඉතින් අපි ආපු පැත්ත ටිකක් දුරයිනේ. දැන් මේ බහැපු පැත්ත නම් ඉක්මනටම බහින්න පුළුවන් එච්චර දුර නෑ. ඉතින් අපි දවල්ට කාලම තමයි ගෙදර එන්න පිටත් උනේ. ඉතින් අපි එනින් ගමන් දබුල්ලේ පන්සලටත් ගියා. අපි යනකොට ඉතින් 3 විතර වුණා. අපි යනකොට කවුරුත් පන්සලේ හිටියේ නැහැ. ඒ වුණාට ඉතින් අපි යනකොට හවස් වෙලානේ. අපි ඉතින් කතා වුණා වෙන දවසක එමු කියලා. ඉතින් අපි තුන්දෙනා ගිය පුංචි ට්‍රිප් එකක් තමයි ඔයාලත් එක්ක අරගෙන ආවේ. වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.